දවසක් සියලු දෙනාටම ග්ලෝබ් හවුස් වුන් කෙයා ආයතන වෙනුවෙන් මම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. හැමෝම බලන්න ඇති මේ ග්ලෝබ් හවුස් වුන් කෙයා ආයතනය කියන්නේ මොකක්ද? මොකේ තියෙන එකක්ද? මේ ගැන විස්තර. අතම කියනවා මේක සම්පූර්ණම තුවාල සුව කරන මධ්‍යස්ථානයක්. පිටලා තියෙන්නේ ගාල්ලේ. මේ යටතේ අපි ගොඩාක් සේවාවන් කරගෙන යනවා. ඉතින් මම කවුද කියලා කියන්නම් ඔයගොල්ලන්ට. මම තමයි ඩොක්ටර් ටෙරන්ස් නානයක්කාර. මේක එක ශාඛාවක් විතරයි. ඇත්තටම මේක අනුබද්ධ වෙලා තියෙන්නේ ග්ලෝබ් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයට අනුබද්ධ එකක්. එතකොට මේ ආයතනයේ මම නාම තව ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ඩොක්ටර් රේණුකා සුබසිංහ. ඊට අමතරව අපේ ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ වගේම මමත් රජයේ අවුරුදු ගණනාවක්ම වැඩ කරපු සුසුකම් ලත් වෛද්‍යවරයෙක්. ඉතින් මේ ආයතනයේ ඉන්න සේවකයෝ හැමෝම හොඳට සුසුකම් ලත් ට්‍රේනින් තියෙන සේවකයෝ. මේ තුවාල පිළිබඳ පුහුණුවක් ලැබලා තියෙනවා සිංගප්පූරු මැලේසියාව වගේ රටවල් වලින් තමයි මම මේ තුවාල පිළිබඳ පුහුණුවක් ලැබලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ තිබිච්ච හැම වැඩමුළුවකටම මම සහභාගී වෙලා තියෙනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේත් ඉස්පිරිතාලය තුළ අවුරුදු 25ක් පමණ කලබලයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ආයතනය අපේ සුව කරන ලද රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ග්ලෝබ් හවුස් වුන් කෙයා Facebook page එක හරහා. ඒ වගේම මේ ආයතනයේ ඉන්න හැම සේවකයෙක්ම තුවාල පිළිබඳව විශේෂ පුහුණුවක් තියෙන සේවක මණ්ඩලයක් තමයි අපි ගාව ඉන්නේ. අපි කරන කාර්යයන් තමයි ඇත්තටම පැරණි තුවාල. ඒ කියන්නේ ගොඩාක් කල්ගත වෙච්ච තුවාල. ඊළඟට අලුත් තුවාල, හොඳ නොවන තුවාල, දියවැඩියා තුවාල, ඇතුළු නහරකට ගැසීම නිසා ඇතිවෙච්ච තුවාල සහ සියලුම තුවාල වර්ග සුව කිරීම තමයි අපේ කර්තව්‍යය. අපි තුවාලය සුව කරන විතරක් නෙවෙයි අමතර සේවා ගණනාවක් කරනවා. තව සේවාවක් අපි විශේෂයෙන් කරනවා ගල් තැලඹු. ගල් තැලඹු වලට ප්‍රතිකාර කරනවා. ඒවා කපන්නේ නැහැ. කපන්නේ නැතුව විශේෂ ක්‍රමයකට ගල් තැලඹු අපි සුව කරනවා. පිටපතල කැපුවට පස්සේ ඒවෙන් විශේෂයෙන් දියවැඩියාව තියෙන රෝගීෙක් නම් ඒවා හොඳ කරගන්න ගොඩක් දුක් විඳින්න වෙනවා. සමාජාගත හොඳ වෙන්නත් පුළුවන්. ඉතින් අපේ ප්‍රතිකාර වල ගල් තැලඹු කපලා අපි ඉවත් කරන්නේ නැහැ. ඒක විශේෂ කාරණයක්. ඊළඟට අපෙන් කරන තව සේවාවන් තමයි දියවැඩියාව තියෙන රෝගියෙක් ආවොත් ඔහුට සියලුම දියවැඩියාව ප්‍රතිකාර ටික අපි කරනවා. සීනි වැඩි නම් ඒවට අවශ්‍ය ඖෂධ වර්ග දීලා ඒව පාලනය කළා දියවැඩියාව පාලනය කිරීම කරනවා. ඊට අමතරව රෝගියාගේ තුවාලය නිසා ශරීරගත වෙච්ච විස බීජ ප්‍රමාණය ගොඩක් වැඩි නම් ඒ විස බීජ පාලනය සඳහා අවශ්‍ය ඖෂධ වර්ග දෙනවා. මම කරන්නේ ඇත්තටම තුවාලය සම්පූර්ණ තුවාලය ඩ්‍රෙසින් එක දාලා තුවාලය සුද්ධ කළා ඊට අවශ්‍ය සුසු ඩ්‍රෙසින් දැමීම ඩොක්ටර් රේණුකා සුබසිංහ එයා එම වෛද්‍යවරිය අතින් තමයි මුගක්ම කෙරෙන්නේ විස බීජ මර්ධනය කිරීම. ඒ සඳහා ඉස්පිරිතාලෙත් ඒ අංශවල වැඩ කරලා ලොකු වලපුරුද්දක් තියෙනවා. දියවැඩියාව සම්බන්ධවත් සීනි පාලනය කිරීමත් ඒ ආකාරයට සිද්ධ කරනවා. තවත් මේ තුවාලය පිළිබඳව මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවකුත් අපි කරනවා. තව කරන සේවාවක් තමයි ඇත්තටම මේ රෝගීන්ගේ ස්නායු දුර්වල වෙලා තියෙනවා නියුරෝපති ක්ලිනික් එකක් නොමිලේ පවත්වනවා. මේ නියුරෝපති ක්ලිනික් එකට පාද පරීක්ෂාව, පාදයේ ස්නායු පරීක්ෂාව, ඒ කියන්නේ නියුරෝපති තත්ත්වයන් හඳුනා ගැනීම, නොමිලේ සීනි පරීක්ෂාව සහ උපදේශන සේවාවන් ගණනාවක් නොමිලේ මාසික සැරයක් පවත්වනවා. ඉතින් මේ ආකාරයේ සේවාවන් ගණනක් සිද්ධ වෙන විශේෂ ස්ථානයක් තමයි ග්ලෝබ් හවුස් වුන් කෙයා මධ්‍යස්ථානය. අපි ඔබට සුහදව ආරාධනා කරනවා අපිත් සමග ඉන්න කියලා. ග්ලෝබ් හවුස් වුන් කෙයා ආයතනයේ වැඩිදුර විස්තර දැනගන්න. ඒ තමන්ට යම් තුවාලයක් තියෙනවා නම්, හොඳ නොවන තුවාලයක් තියෙනවා නම් අපේ හොට් නම්බර්ස් තියෙනවා. ඒවට අමතන්න කියලත් අපි යෝජනා කරනවා. එහෙමනම් ඔබ සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න නිරෝගී දවසක් මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මම වෛද්‍ය ටෙරන්ස් නානයක්කාර.